හරි ළමයි. ඔයාලා මේ සම්බන්ධ වෙන්නේ විනාඩි 10න් පාඩමක් part 1 එකත් එක්ක. මොකද්ද මේ විනාඩි 10න් පාඩමක් කියලා කියන්නේ? ඉතින් ඔයාලා හොඳටම දන්නවා දැන් 2026 A level exam එකට තව හරියටම මාස 3යි ළමයි තියෙන්නේ නේ. ඉතින් මේ මාස 3 ඇතුළත සමහර කට්ටියට හරියට පාඩම් කරගන්න බැරි වෙලා තියෙනවා. සමහර සබ්ජෙක්ට් ගැන සමහර සබ්ජෙක්ට් වල තියෙන පාඩම් ගැන කිසිම අයිඩියා එකක් නැති ළමයි ඉන්නවා. ඉතින් අන්න ඒකට උදව්වක් වශයෙන් මේ මාස 3ක් වගේ කෙටි කාලයක් තියෙන ළමයි. ඉතින් මේ මාස 3 ඇතුළත මම හිතුවා ඔයාලට උදව්වක් වශයෙන් ඇග්‍රි වල තියෙන පාඩම් 19ටම අදාළව ඒ එක පාඩමක් ගත්තට පස්සේ තමයි ඒ පාඩම සමරි එකක් වශයෙන් හරි ඒ පාඩමේ සම්පූර්ණ ෂෝට් නෝට් එක ඔයාලට විනාඩි 10ක් වගේ කෙටි කාලයක් ඇතුළත කියලා දෙනවා. ඉතින් මේක විනාඩි 10ක් වට ළමයි සමහර පාඩම් පොඩි පාඩම් තියෙනවානේ. අන්න ඒ වගේ පාඩම් විනාඩි 10ට අඩු වෙන්න පුළුවන්. සමහර ලොකු පාඩම් ඔය පරිබෝධ පස වගේ පාඩම් විනාඩි 10ට වඩා වැඩි වෙන්න පුළුවන්. එතකොට මම ඒවා part 1 part 2 කියලා ඔයාලට දෙන්න. හරිද? එතකොට මම අද තෝරගත්තේ ඔයාලගේ ඇග්‍රි වල 12 වසරේ තියෙන 10 වෙනි පාඩම පාලිත තත්ත්වය යටතේ බෝගෝගාව කියන පාඩම. ඉතින් මම මේකෙදී ඔයාලට සම්පූර්ණයෙන්ම පාඩමේ තියෙන බොඩි එක හරි සැකස්ම ඔයාලට සම්පූර්ණයෙන්ම කියනවා. හරි මේකෙදී එක්සෑම් එකට එන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නද මොන වගේ පොයින්ට් ඔයාලා පාඩම් කරගන්න ඕන මොන වගේ පොයින්ට් කියන දේවල් මම කියනවා. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මම ඔයාලට පාඩම් 19ම මේ විදිහට ඉදිරිපත් කරනවා. ඉතින් අපි යමු වැඩේ. හරි පාඩමේ නම පාලිත තත්ත්වය යටතේ බෝගෝගාව. මේ පාඩමේ ප්‍රධාන මාතෘකා කොටස් දෙකක් යටතේ තමයි යන්නේ. 10 බෝගෝගාවේදී වායව හා පාංශු පරිසර තත්ත්ව පාලනයේ වැදගත්කම ඉගෙන ගන්නවා. 10 පරිසර තත්ත්ව පාලනයේ සුදුසු ආරක්ෂිත වීම ගැන ඉගෙන ගන්නවා. හරි ළමයි මේ පාලිත තත්ත්වය යටතේ බෝගෝගාව කියන්නේ මොකද්ද? අපි සාමාන්‍යයෙන් නිකන් බිමක භෝග වගා කරනකොට මොකද්ද? ඔන්න අපි භෝගයක් වගා කරා. ඉතින් එතකොට ගොඩාක් හයියෙන් වහිනවා කියලා හිතමුකෝ. අන්න ඒ වගේ වෙලාවක භෝග වගාවට හානි සිද්ධ වෙනවා. සමහර වෙලාවට භෝග වලට කුමීන් ඇවිල්ලා හානි සිද්ධ කරනවා. ගොඩාක් අවු වෙලාවට භෝග වියදිලා යනවා. මෙන්න මේ වගේ තත්ත්වයන් මග අරගෙන ගුණාත්මක භෝග නිෂ්පාදනයක් ලබා දෙන්න අපි මේ භෝග ආරක්ෂිත ගෘහයක්. එහෙම නැත්නම් නිකන් හිතන්නකෝ යාට නිකන් ගෙයක් හදලා දෙනවා වගේ. අන්න ඒ වගේ ගෙයක් ඇතුලේ වගා කරන එක තමයි ළමයි මෙන්න මේ පාඩමේ අරමුණ වෙන්නේ. හරිද? එතකොට අන්න ඒ විදිහ ආරක්ෂිත ගෘහ ගැන තමයි අපි මේ පාඩමේදී ඉගෙන ගන්න. ඉතින් මොකද ළමයි ආරක්ෂිත වගාවක් එහෙම නැත්නම් ප්‍රොටෙක්ටඩ් ඇග්‍රිකල්චර් එකක් නැත්නම් පාලිත තත්ත්වයට යටතේ භෝග වගාවක් කියලා කියන්නේ මේ ආරක්ෂිත වගාවක් කියලා කියන්නේ ළමයි වායව හා පාංශු කියන පරිසර සාධක දෙකම පාලනයට කෘත්‍රිමව පාලනය කරලා හරි කෘත්‍රිමව පාලනය කරලා උසස් භෝගස් වෙන්නක් නැත්නම් ගුණාත්මක භෝගස් වෙන්නක් ලබා ගැනීම සඳහා අපි කටයුතු කරන එක තමයි මේ පාලිත තත්ත්වයට යටතේ භෝග වගාව කියලා කියන්නේ. මොකද්ද මේ වායව හා පාංශු පරිසර සාධක කියලා කියන්නේ? ළමයි භෝගයක් සාමාන්‍ය වර්ධනය වෙන භෝගයක් ගත්තට පස්සේ පසෙන් උඩ කොටස සහ පසෙන් යට කොටස කියලා කොටස් දෙකක් තියෙනවනේ. ඉතින් පසෙන් උඩ කොටස වායු ගෝලයේ තියෙන කොටස සඳහා බලපාන සාධක වායව සාධක කියලා. එහෙම නැත්නම් පසෙන් යට තියෙන කොටස පාංශු සාධක සඳහා බලපාන පාංශු පරිසර තත්ත්වයන් සඳහා බලපාන සාධක පාංශු සාධක කියලා කියනවා. ඉතින් මේ වායව සාධකත් පාංශු සාධකත් කියන දෙකටම එකම සාධක තමයි ළමයි ගැනීම. හරි උෂ්ණත්වය, වර්ෂාපතනය, ඊට පස්සේ ආර්ද්‍රතාව, හරි ඔන්න ඒ වගේ දේවල් තමයි බලපාන්නේ. හරි ඊට පස්සේ ඉතින් අපි අන්න ඒ වගේ තත්ත්වයන් තමයි මේ ආරක්ෂිත වගාවකදී පාලනය කරන්නේ. හරි අන්න එහෙම පාලනයේ වායව හා පාංශු පරිසර තත්ත්ව පාලනය කරන්න අපි හදපු ගෘහයකට තමයි අපි ආරක්ෂිත ගෘහයක් කියලා කියන්නේ. හරිද? ඉතින් ආරක්ෂිත වගාව යටතේ භෝග වගා කිරීමේ වැදගත්කම මොනවද ළමයි? සාමාන්‍ය පරිසර තත්ත්වයකට වඩා ආරක්ෂිත ගෘහයක් යටතේ භෝග වගා කරන එකේ වැදගත්කම මොනවද? අපිට වැඩක් නැහැ. ඉතින් ආරක්ෂිත ගෘහයක් යටතේ භෝග වගා කරන්න මොනවද වැදගත්කම්? අහිතකර පරිසර තත්ත්ව වලින්. ඒ කියන්නේ හයියෙන් වහිනකොට ඒ වගේ දේවල් වලින් අපිට භෝගය ආරක්ෂා කරගන්න පුළුවන් නේ. ඒ වගේම ඊළඟ කාරණේ ගත්තට පස්සේ රෝග පරිබෝධ ඇති වෙන්නේ නැහැ ළමයි. මේක භෝගයකින් වහලා තියෙන්නේ. එතකොට භෝග වලට රෝග පරිබෝධ ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අපිට ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණාත්මක අස්වැන්න ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය පරිසර තත්ත්වයක යටතේ වගේ නෙවෙයි මේක ඇතුලේ සේරම සාධක පාලනය කරලා අපි විසින් තමයි පාලනය කරන්නේ. ඉතින් අස්වැන්න ගොඩක් වැඩි. ඊට පස්සේ හතරවෙනි සාධකයේ ගුණාත්මක අස්වැන්නක්. මේ ලැබෙන අස්වැන්න වල ළමයි රෝග හානි නැහැනේ. අපි පරිබෝධනාශක භාවිතා කරන්න අවශ්‍ය නැහැ. ඉතින් ගුණාත්මක භාවයත් වැඩි අස්වැන්නක් ලැබෙනවා. ඒ වගේම ළමයි සමහර අස්වැන්න තියෙනවා නේද අපි මේ කාලේ රාම්බ හැදෙන්නේ මේ කාලේ විතරයි. ඊළඟට ස්ට්‍රෝබෙරි හැදෙන්නේ මේ කාලේ විතරයි. එහෙම කියනවනේ අවාරයේදී අස්වැන්න හැදෙන්නේ නැහැනේ. වාරයේදී විතරනේ අස්වැන්න හැදෙන්නේ. අන්න එහෙම අවාරයේදී හැදෙන අස්වැන්න උනත් මෙන්න මේකෙදී අපිට වගා කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ ගොඩාක් වැදගත්කම් ආරක්ෂිත වගාව යටතේ භෝග වගාවේදී අපිට භෝග වගා කරනකොට අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ අනුමාතෘකාව යනවා 10 අනුමාතෘකාව ආරක්ෂිත වගාව යටතේ භෝග වගා කිරීමේ වැදගත්කම ගැන කතා කරන්නේ. වැදගත්කම නෙමෙයි ආරක්ෂිත මේ පරිසර තත්ත්ව පාලනයේ සුදුසු ආරක්ෂිත ව්‍යුහ වර්ග ටික ගැන කතා කරන්නේ ඊළඟට යනවා. හරිද?
ආරක්ෂිත වීම ළමයි తాවකාලික ආරක්ෂිත වීම, අර්ධ ස්ථිර ආරක්ෂිත වීම සහ ස්ථිර ආරක්ෂිත වීම කියලා ආකාර තුනකට බෙදුවා. හරිද? එතකොට తాවකාලික ආරක්ෂිත වීම කියලා කියන ළමයි භෝගය ඉපදෙන වෙලාව ඉඳන් මැරෙනකම් භෝගයට ආරක්ෂාව දෙන වීමක් නෙවෙයි. මේක භෝගයේ එක එක වර්ධන අවධි තියෙනවා ළමයි. භෝගය වැඩි විදියට අපි වැඩි විදියටපත් වෙනවා. අන්න ඒ වගේ භෝගය පරිණතියටපත් වෙන අවධියක් තියෙනවා. භෝගය ඵලදරන අවධියක් තියෙනවා. චූටි කාලය තියෙනවා. අන්න ඒ වගේ එක් වර්ධන අවස්ථාවකදී විතරක් ඒ කියන්නේ අපිට අවශ්‍ය නම් භෝගය ඉපදෙන වෙලාවේ පොඩි කාලෙදී බලා ගන්න අන්න පොඩි කාලෙදී අපි ආරක්ෂාව සපයනවා. ඊට පස්සේ පරිණත අවස්ථාවේදී අවශ්‍ය නම් පරිණත අවස්ථාවේදී ආරක්ෂාව සපයනවා. අන්න එහෙම එක් එක් අවධිවලදී ආරක්ෂාව සපයන දරා ගන්න විදිහ తాවකාලික ආරක්ෂිත වීම කියලා කියනවා. එතකොට අර්ධ ස්ථිර ආරක්ෂිත වීම තියෙනවා, ස්ථිර ආරක්ෂිත වීම තියෙනවා. ගොඩක් වෙලාවට භෝගයේ සම්පූර්ණ කාලෙදී බලා ගන්නවා ස්ථිර ආරක්ෂිත වීම වලදී. ඉතින් අපි తాවකාලික ආරක්ෂිත වීම වර්ග කිහිපයක් ගැන ඉගෙන ගන්නවා. තනිපෙළාවරණ, තේරියාවරණ, ඇලිහා වැටි, පාත්‍යාවරණ, සරල ප්‍රචාරක වීම නැත්නම් ප්‍රොපගේටිව් ස්ට්‍රක්චර්, හරි ජල සංරක්ෂිත වීම, උණුසුම් පාත්‍ය, ඒවට කියනවා හොට් බෙඩ්ස් කියලා. ඊට පස්සේ ශීතරාමු. අන්න ඒ වගේ తాවකාලික ආරක්ෂිත වීම කිහිපයක් ඉගෙන ගන්නවා. ඔයාලා මෙන්න මේ වගේ ආරක්ෂිත වීම වලදී පාලනය කරන්න ඕන මොන වගේ සාධකද මේ ආරක්ෂිත වීම භෝගයකට දැම්මට පස්සේ පාලනය වෙන්න කියන ඒවා පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන. ඒ කියන්නේ ළමයි දැන් සරල ප්‍රචාරක වීමයක් ගමුකෝ. මේකදී අපි වැඩි උෂ්ණත්වයක් හා වැඩි ආර්ද්‍රතාවක් තමයි පවත්වගන්නේ. ඒක ප්‍රතිඵලයක් විදිහට අපි මේකදී අපිට අතු කැබලි වලින් මුල් අද්දවා ගැනීම පහසු වෙනවා. ඉතින් අතු කැබලි වලින් මුල් අද්දවා ගැනීමට ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ මේ తాවකාලික ප්‍රචාරක වීම. එහෙම නැත්නම් ප්‍රොපගේටර්ස් ස්ට්‍රක්චර්. අන්න ඒ වගේ අනිත් සාධක වලින් මොනවද පාලනය වෙන්නේ කියලා ඉගෙන ගන්න. මොන වගේ පාරිසරික සාධකද පාලනය කරන්න කියලා බැරිම වුණොත් ඔයාලා වැඩි ආර්ද්‍රතාවක් වැඩි උෂ්ණත්වයක් පවත්වා ගන්න කියලා හරි ලියන්න. හරිද? එතකොට මේ ශීතරාම උණුසුම් පාති වලින් කරන්නේ ගොඩක් වෙලාවට ගොඩාක් හීතල පැති වලට උෂ්ණත්වය වැඩි වෙන ලබා දෙන එක. ඊට පස්සේ අර්ධ ස්ථිර වීහවල පොලිතින් උමල් නැත්නිවාස කියලා ගැන කතා කරනවා. පොලිතින් උමලක් කියන්නේ ළමයි අර පොලිතින් උමල් නම් ඔයාලා පොලිතින් උමල් දැකලා තියෙනනේ. ඉතින් මේ පොලිටනල් වල වැදගත්කම් ළමයි ගැන හැවොත් ආරක්ෂිත වීහව භාවිතයේ වැදගත්කම් ටිකම ලියන්න. වැඩියෙන් ඔයාලට ලියන්න පුළුවන් අතු කැබලි වලින් මුල් අද්දවා ගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් මේකට ඇඩ් කරලා අර ටිකම වගේ ඔයාලට ලියන්න පුළුවන්. රෝග වලින් ආරක්ෂා කරනවනේ. අන්න ඒ වගේ දේවල්. ඉතින් මේ පොලිතින් උමල් ළමයි පහතරට ප්‍රදේශයේ වගා හදනකොට පොඩි ආවාසි ටිකක් එනවා. මොනවද මේ ආවාසි? පහතරට ප්‍රදේශය කියන්නේ වියලි කලාපය ගැන තමයි අපි අග්‍රවලි කතා කරන්නේ. ඉතින් අපි මේ ආරක්ෂිත වීහකකින් වෙන්නේ ළමයි සාමාන්‍ය පරිසර තත්ත්වයට වඩා මේ ආරක්ෂිත වීහ තුළ උෂ්ණත්වය වැඩි. ඉතින් මෙන්න මේ වගේ පොලිතින් උමගක් හරි පොලිතින් උමගක් වියලි කලාපයක ගිහින් එහෙම නැත්නම් පහතරට ප්‍රදේශයක ගිහින් හිතිවොත් මොකද වෙන්නේ? පහතරට ප්‍රදේශ වියලි කලාපේ කොහොමද උෂ්ණත්වය වැඩි. එතකොට අර ආරක්ෂිත වීහ ඇතුළේ තවත් උෂ්ණත්වය වැඩි වෙනව නේද? අන්න ඒක මාර ගැටලුවක් වෙනවා. හරි. එතකොට සාමාන්‍ය තත්ත්වයටත් වඩා මාර විදියට උෂ්ණත්වය වැඩි. ඒක භෝගවගාවට හිත කරයි. රෝගකාරකයන් අනම්මනම් පාලනය වෙනවා තමයි. හැබැයි උෂ්ණත්වය ප්‍රධාන වශයෙන් බාධකයක් වෙනවා පහතරට ප්‍රදේශයේ පොලිතින් උමං වල වගා කරද්දී. ඉතින් අන්න ඒකට විසඳුම් වශයෙන් මේ පහතරට ප්‍රදේශයේ පොලිතින් උමං හදද්දී එහෙම නැත්නම් වියලි කලාපයේ පොලිතින් උමං හදද්දී අපි විසඳුම් කිහිපයක් මේ පොලිතින් උමං කියන ඒවා මොඩිෆයි කරලා ගන්නවා. හරි. මොකද්ද මේ මොඩිෆයි කරනවා කියන්නේ? ඒ කියන්නේ අපි සාමාන්‍ය පහතරට ප්‍රදේශයේ පොලිතින් උමං භාවිතයේදී ඒවා ආරක්ෂිත වීම තුළ සිදු කරන වෙනස්කම් කියලා ඔයාගෙන් හැමෝට ඔයාලා ලියනවා. මේ වහල හරි ආරක්ෂිත වීම පොලිතින් උමං තුළ වහල කොටස් දෙකකට සලන්න පුළුවන්. හරි. ඊට පස්සේ වහල කීයක් දැටි ආකාරයට හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වායු පංකා සවි කරන්න පුළුවන් වායු සංසරණය වෙනනේ. ඊට පස්සේ ඔයාලට මිහිඳුම් ආකාරයේ ජල සම්පාදන පද්ධති මේක තුළ සම්බන්ධ කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ වාකවල සම්බන්ධ කරන්න පුළුවන්. වහලේ උස් කරලා සකසන්න පුළුවන්. ඔන්න ඔය වගේ ඒ කියන්නේ ස්ට්‍රක්චර්ස් ටික පොලිතින් උමගක් ඔන්න ඔය වගේ මොඩිෆයි කරලා හදන්න පුළුවන් අපිට මේකෙදි. හරි. එතකොට ඔයාලගේ හැම පහතරට ප්‍රදේශයේ මොකද්ද ඇති වෙන ගැටලු? උෂ්ණත්වය තමයි ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ පොලිතින් උමග්නේ කරනකොට. ඊට පස්සේ ඒවා අපිට වළක්වන්න කරන්න පුළුවන් අර විදියට වහලේ කොටස් දෙකකට හදන්න පුළුවන්. ඊයදති ආකාරයේ වලක් හදන්න පුළුවන්. වායු සංසරණය වෙන්න වාකවල හදන්න පුළුවන්. ඊට පස්සේ වායු සංසරණ පංගාහරි කරන්න පුළුවන් නේ. ඊට පස්සේ අන්න ඒ වගේ ගොඩක් දේවල් අපිට මේක ඇතුළත කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ රැත්නිවාස ගත්තාම ලණුගුහ, දැල්ගුහ, ලීපටිගුහ කියලා ආකාර තුනයි. මේකේ දැල්ගුහ භාවිතා කරන්නේ ළමයි සෙවන ලබා දෙන්නේ. ගොඩක් වෙලාවට භෝගියව සෙවන ලබා දෙන්නේ තමයි දැල්ගුහ භාවිතා කරන්නේ. ඊට පස්සේ අපි ස්ථිර ආරක්ෂිත වීම ගත්තට පස්සේ ස්ථිර ආරක්ෂිත වීම ගැන කතා කරන්නේ හරිතාගාර ගැන. මේ හරිතාගාරය තුළදී වෙන්නේ ළමයි එළියෙන් වැඩි මේ අඩු තරංගායාමය සහ වැඩි ශක්තිය සහිත මේ සූර්ය කිරණ විකිරණ අපි මේ හරිතාගාරය ඇතුළට ආවට පස්සේ මේ හරිතාගාරය තුළදී ළමයි මේ දවල් කාලයේදී බිම මගින් අර සූර්ය කිරණ තැන්පත් කරලා ලියා ගන්නවා. ඊට පස්සේ රාත්‍රී කාලයේදී මේව යවන්න හදනකොට මේ හරිතාගාරයක් ඇතුළේ CO2 වැඩි වෙන CO2 කියන්නේ හරිතාගාර වායුව. අන්නේ CO2 වායුව මගින් මේ හරිතාගාරය ඇතුලේ මොකද කරන්නේ? අර මේ තියෙන
හරිතාගාර ගොඩක් වෙලාවට කතා කරන්න හොඳයි. හරිතාගාර සිද්ධාන්තය ඔක. හරිද? හරිතාගාරේ වාසි අවාසි තියෙන වාසි නම් ඉතින් අර කොහොමද ආරක්ෂිත කරලා කරන එකමනේ. ඒ ටිකමනේ. ඒකට අවාසි ගත්තොත් මේවට සාමාන්‍ය පිළිවෙලක් වැඩි අපිට තාක්ෂණික දැනුමක් වගේ දේවල් තියෙන්න ඕන. හරි? මේ ඊට පස්සේ ආරක්ෂිත වීම තුළ භෝග වගාවේදී මතුවෙන ගැටලු. මෙන්න මේ සම්පූර්ණ ආරක්ෂිත වීම තුළ භෝග වගාවේදී මොනවාද ඇති වෙන ගැටලු? හරි? මොනවද ඇති වෙන ගැටලු? සාමාන්‍යයෙන් මේකට යන පිළිවෙල වැඩි නේ. කොහොමින්ද මේක පිළිබඳ තාක්ෂණික දැනුමක් නැහැ. ඊට පස්සේ අලවිය සම්බන්ධ තියෙන ගැටලු. හරි? ඔන්න ඔහොම ගොඩාක් ගැටලු ඇති වෙන රෝග පරිබෝධකයන් ඇති වෙනවා සමහර වෙලාවට. ඔන්න වගේ ගොඩාක් ගැටලු ඇති වෙනවා. අන්නේ ගැටලු වලට ඇති වෙන විසඳුමත් ඔයාලා දැනගෙන ඉන්න ඕන. මොනවාද? මේ ඊට පස්සේ අපි කිව්වොත් මිල මුදල් සම්බන්ධ ගැටලු ආවොත් මොකද්ද කරන්න ඕන? අපිට මේ කට්ටියට ණය සහන ආධාර දෙන්න පුළුවන්. අලවිය සම්බන්ධ ගැටලු ආවොත් අලවිය සම්බන්ධ ඒ කට්ටියට අපිට මේ පහසුකම් සලසන්න පුළුවන්. තාක්ෂණික ගැටලු આવොත් එයාලට ඒව පිළිබඳව කියලා දෙන්න පුළුවන්. ඔහොම තව ගොඩක් කරුණු තියෙනවා. මේ ඔයාලා හොයලා ඒක ගැන ඔයාලා අධ්‍යයනය කරන්න ඕන. ඉතින් ආරක්ෂිත පාරිසරිකයටදී ගෝගෝගාව සම්පූර්ණ ඔය ටික තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි තාවකාලික විවවල ළමයි ජල සංරක්ෂණ විභාගය කියන එකක් කතා කරා. ඒකෙදි වෙන්නේ ළමයි වීදි කලාපයේදී වගේ තමයි ඒක භාවිතා කරන්නේ. පල්ලෙහාට කොම්පෝස්ට් වගේ ජලය රඳවා ගන්න මොනවා හරි ද්‍රව්‍යයක් දාන්න. වහිනකාරදී අර ජලය ටික රඳවාගෙන හරි යටින් ඇවිල්ලා ජලය ටික රඳවා ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වැස්ස නැති කාලේදී අපිට අර ඇතුළේ හොඳ තෙතමනයක් පවත්වා ගන්න පුළුවන්. ඒක චුට්ටක් මිස් වුණා. ඒක ගැන කිව්වේ. ඉතින් ඔන්න ඕක තමයි ආරක්ෂිත වීර්යයක් කියන්නේ මොකද්ද? ඒ වගේම ආරක්ෂිත ගුණයක් ආරක්ෂිතත්වයටදී භෝගෝගාවක් කියන්නේ මොකද්ද? ආරක්ෂිත ගුණයක් කියන්නේ මොකද්ද? මේකේ වැදගත්කම් ආරක්ෂිත වීර්ය වර්ග, తాවකාලික අධිස්ථිර ස්ථිර කිසිමකට බෙදුවා. ඉතින් ඒ වගේ තියෙන කොටස් ඊට පස්සේ පොලිතින් නම ගැන කතා කරා, හරිතාගාර ගැන කතා කරා. මෙන්න මේ සම්පූර්ණ ආරක්ෂිත වීර්ය තුළ අපි භෝගයක් වගා කරනකොට අපිට මොනවද එන ගැටලු? අන්නේ ගැටලු වලට විසඳුම් ගැන මොනවද කියලා කතා කරා. ඉතින් සම්පූර්ණ පාඩම ඔච්චරයි. ඔන්න ඔය වගේ කරුණු ටිකක් ගැන ඔයාලා බලා ගන්න ඕන. ඔය කරුණු ටික පාඩම් කරගත්තා නම් ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එක්සෑම් එකට හොඳින් ෆේස් කරන්න පුළුවන්. ඉතින් මම අද විනාඩි 10න් පාඩමක් පාර්ට් 1 එක ඉවරයි. හරි. සම්පූර්ණ පාඩමක් ඉවර කරා. ඉතින් ඊළඟ පාඩම බලාපොරොත්තු වෙමින් ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද ඔයාලට එතකොට ඊළඟ පාඩම පහසුවෙන් ඔයාලට දැම්මට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් හැමෝම වැඩ කරන්න එක්සෑම් එකට මාස 3යි. හැමෝටම ජය වේවා. ආයිබෝන්.